රයිට් ඔයගොල්ලෝ කාටුන් බලනවනේ නේ. ඔයාලා බලලා තියෙනවද මෙන්න මේ කාටුන් එක ළමයි? ෆ්ලෑෂ්. කාටුන් එක හරි ෆිල්ම් එක හරි බලලා තියෙනවද ඔයගොල්ලෝ? කවුද? අපි නම් දන්නේ නැහැ නේ. කවුද? ෆ්ලෑෂ්. දන්න කට්ටියක් ඉන්නවා. පොඩ දෙනෙක් දන්නේ නැහැ නේ. මේ අද කාලේ යන්නේ නැහැ නේද? අද කාලේ මොනවාද නේ තියෙන කාටුන්. හරි ගමන්නේ මේ ඔය ෆ්ලෑෂ් කියන එක මේ ටිකක් පරණ කාටුන් එකක්. දැන් පාඩමට කලින් ඉස්සෙල්ලා මේ කියලා දීලා ඉන්න බෑ මේ කාටුන් එක ගැන. හරි. ඔය ෆ්ලෑෂ් කියන්නේ මේ බැට්මෑන්ලා සුපර්මෑන්ලාගේ සෙට් එකේ එක්කෙනෙක්. හරිද? දැන් ඒගොල්ලෝ දන්නෙත් නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ හොඳේ. ඔය බැට්මෑන්ලා සුපර්මෑන්ලා ඒගොල්ලෝ එක්කෙනෙක්. ෆ්ලෑෂ් කියන කෙනා ළමයි නිකන් මේ අකුණක් වගේ. හරි වේගවත්. මෙහෙම කරද්දි යනවා. හරි අයියෙන් දුවනවා. හරිම වේගවත්. ඉතින් පටස් ගාලා යනවා එනවා. ඉතින් මේ එහෙම කෙනෙක් තමයි ෆ්ලෑෂ් කියලා කියන්නේ. ගෙදර ගිහලා පොඩ්ඩක් හොයලා බැලුවට කමක් නැහැ. හරිද? රයිට්. දැන් මට කියන්න ඕනේ මෙන්න මේ කතාව. දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්නකොට සාමාන්‍ය ජීවිතේ කතා කරනකොට මෙන්න මෙහෙම කියලා නැද්ද? පොඩ්ඩක් ඉන්න මං එන්නම් ටක් ගාලා. පොඩ්ඩක් ඉන්න මං ඒක කරන්නම් ටක් ගාලා. ඉන්න මම ඉක්මනට ලැහැත්ති වෙන්න. මම ටක් ගාලා ලැහැත්ති වෙන්න. මම පටස් ගාලා ඒක කරන්න. එක විදිහට කියලා ටක් ගාලා, පටස් ගාලා, තාර් ගාලා එක වචන වලින් කියලා මේ ඔක්කොගේම කියන්නේ මොකක්ද? මම මේක ඉක්මනට කරන්නම් කියලා තමයි කියන්නේ. හරි. එතකොට ඉක්මනින් වැඩ කරන්නේ කවුද? වීරයා කවුද? ෆ්ලෑෂ්. ෆ්ලෑෂ් තමයි ඉක්මනින් වැඩ කරන්නේ. ඉතින් එයාව දාලා අපි බලමු මේ කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. හරි. ඔයා කියන්න ඕනේ මෙන්න මෙහෙම ඉස්සෙල්ලා. මම එන්නම් කියලා ඉංග්‍රීසි වලින් කියන්න. මම එන්නම්. ඔව් I will come. අනාගත කාලේ දාලා කියනවා I will come. කෙටි කරලා කියන්න පුළුවන් I'll come. I'll come. right. I will come. මම එන්නම්. මම එන්නම් ටක් ගාලා. මම එන්නම් පටස් ගාලා. දැන් කොහොමද ඒ කැලල කියන්නේ? ඒක කියන්නේ මෙන්න මෙහෙම. In a flash. In a flash. අගට තමයි එකතු කරන්නේ. මුලින්ම කියනවා I will come. I will come in a flash. මම ටක් ගාලා එන්නම්. right. අනිත් දේවලුත් ওই විදිහටම තමයි. ඔයාගේ ක්‍රියාව ඉස්සල්ලාම කියනවා ඊට පස්සේ in a flash කියලා අගට දානවා. මම මේක කරන්නම් ටක් ගාලා. ඉස්සල්ලාම will දාලා හදා ගන්න පළවෙනි වාක්‍ය වල දැන් දන්නවනේ ඒක. කොහොමද කියන්නේ මම ඒක කරන්නම්. I will do it. මම මේක කරන්නම්. I will do it. මම මේක කරන්නම් ටක් ගාලා. I will do it in a flash. පැහැදිලිද? මම ඇයට කෝල් කරන්නම් ටක් ගාලා. මං ඇයට කෝල් කරන්නම් ටක් ගාලා. අපේ වචනෙන් කිව්වොත් මං එයාට ඉක්මනට කෝල් කරන්නම්. මං එයාට පටාර ගාලා කෝල් කරන්නම්. I will call her in a flash. I will call her in a flash. අත උදාහරණ ටිකක් ලියලා ලොකුවට මේක කතා කරමු. දැන් උඩින් පොඩ්ඩක් ඔයාලට කියලා දුන්නා. එතකොට ෆ්ලෑෂ් දකින්න හැම මොහොතකම ෆ්ලෑෂ් එක දකින්නේ නැහැ නේද ටීවී එකේවත්. ස්ටිකර් එකකින් හරි කොහෙන් හරි දැක්කොත් ඔයාලට මොකද්ද මතක් වෙන්න ඕනේ මෙන්න මේ පාඩම. ෆ්ලෑෂ් පට ගාලා මෙහෙම වැඩ කරනවා වගේ අපිට ඉක්මනින් ටක් ගාලා කියන වචනේ අරගෙන ඕනතරම් වාක්‍ය හදන්න පුළුවන්. මෙන්න මේක දාලා ඉන්න ෆ්ලෑෂ්. right. තව ක්‍රම තියෙනවා ඉන්න GP එක ක්‍රම තියෙනවා. හැබැයි මේක ඔයාලට ගොඩක් සමීපයි නේ. කාටුන් එක්ක ඉන්නවා සමහර ඉන්නවා නේ. DC පිස්සෝ ඉන්නවා. DC යුනිවර්ස් එක Marvel යුනිවර්ස් දෙකට බෙදන් එහෙම කට්ටිය ඉන්නවා ළමයි ඉන්නවනේ. ඉතින් මේක හොඳ පාඩමක් ටිකක් ප්‍රැක්ටිස් වෙන්න. හැමදේම මම කරන්නම් ටක් ගාලා කියලා කියන අගට ඉන්න ෆ්ලෑෂ් දාලා කියන්න. අපි එනම් උදාහරණ ටිකක් කතා කරමු. එතකොට වැඩේ සෙට් වෙනවා.